ඉස්කෝලේ තමයි ඉතින් සුන්දර මතක ගොඩක් තියෙන තැන ඉස්කෝලේ. සම්බන්ධය ඒ සින්දුවත් එක්ක සම්බන්ධයක් තියෙන මට නම් නෙවෙයි මේ ආශීර්ට තමයි සින්දුවත් එක්ක සම්බන්ධයක් තියෙන්නේ. මම ඒ සින්දුවට අපි දෙන්නම් කොයි වෙලෙත් සෙටල් වෙලා තමයි ඉන්නේ ඒක නිසා ඉතින් මට එහෙම ලොකු එක ගානක් නැහැ ඉතින්. හායි. ඔයාලා ප්‍රශ්න වලට උත්තර අරගෙන අවිල්ල තියෙන්නේ. බලමු මොනවද ඔයාලා අහලා තියෙන ප්‍රශ්න කියලා. ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ටිකක් ලියාගෙන ආවේ මේ. මේ ටිකක්ද ලියාගෙන ඉල්ල තියෙන පිටුවක් පිරෙන්න. මොනවද අහලා තියෙන ප්‍රශ්න? අහලා තිබුණා ගොඩක් ප්‍රශ්න. 50%ක්ම අහලා තිබ්බේ ලව් ස්ටෝරි එක. ලව් ස්ටෝරි එක දාන්න අපි දෙන්න වීඩියෝ එකක් කරමු කී හිටියේ නේද? හිටියට කරන්න ඕනේ නෑ. එහෙනම් පස්සේ ලව් ස්ටෝරි එක පස්සේ වෙන දවසක වීඩියෝ එකකින් අරන් එන්න ලව් ස්ටෝරි එක කියන්නේ. ඒක ටිකක් දිග කතාවක් නේ තියෙන්නේ. ඒක නිසා අපි වෙනම වීඩියෝ එකකින් ලව් ස්ටෝරි එක අරන් එන්න. අපෙන් අහපු අනිත් ප්‍රශ්න වලට අපි උත්තර ගෙනාවා. පළවෙනියටම අහලා තිබ්බනේ අපි දෙන්නගේ නම් ගම් වයස ඒ විස්තර. myself අවන්ත ශාමෙන් දැනට අවුරුදු 35යි හෙට අනිද්දාටම 36 වෙනවා. මම ඉපදුනේ මාතර. පොඩි කාලේ ඉඳලම හිටියේ ඇඹිලිපිටියේ. දැනට පදිංචි වෙලා ඉන්නේ ඒ කියන්නේ ගෙදර ගෙවල් තියෙන්නේ ඇඹිලිපිටියේ. ඕක තමයි මගේ විස්තරේ. myself මම හෂි අබේසිරි අවුරුදු 32කට කිට්ටු ඊළඟ මාසෙට ගම ඇඹිලිපිටිය. ගම ඇඹිලිපිටිය. ගම ඇඹිලිපිටිය. ඉපදුනේ කහවත්තේ. ඉපදුනේ කහවත්තේනේ. ඔව්. සබරගමේ කෙල්ලෙක්. මේ එතකොට මොගේ ෆැමිලි එකේ විස්තර? ෆැමිලි එකේ විස්තර කියන්නේ අපේ ෆැමිලි එකේ මාත් එක්ක 5 දෙනයි. අම්මයි තාත්තයි නංගිල දෙන්නයි. තාත්තා දැන්ට මේ විශ්‍රාම ගියපු කෙනෙක්. ගෙදරට වෙලා ඉන්නේ අම්මයි තාත්තයි දෙන්නම. නංගිල දෙන්න එක්කෙනෙක් කැම්පස් එකේ අනිත් එක්කෙනා ගෙදර ඉන්නේ. ඕක තමයි ඉතින් මගේ විස්තරය. මගේ ෆැමිලි එකේ විස්තර අම්මයි තාත්තයි මායි අයියයි නංගිල දෙන්නයි. තාත්තා නම් මේ විද්‍යාපීඨ එක්ක නෑ. එතකොට අම්මාත් ගෙදරට වෙලා ඉන්නේ. ලොකු නංගිත් ගෙදර. පොඩි නංගි ජොබ් එකක් කරනවා. අයියත් බිස්නස් කරනවා. ඕක තමයි ඉතින් මෙයාගේ විස්තරේ. එතකොට අහලා තිබුණා වන්තයි ඔයයි මයි දෙන්න ලංකාවේ මොනවද කළේ කියලා. මම නම් ලංකාවේ ජොබ් එකක් කරේ නෑ නේද? මම ජොබ් එකක් කියන්නේ මම මාස 6ක මේ BOC එකේ ට්‍රේනින් ගියා මාස 6ක්. ඒක තමයි ජොබ් එකකට කියලා කරේ. මොකද මම එහෙමම මේ කොරියන් ගියා ඊට පස්සේ. ඊට කලින් මම මේ මංජු අයියත් එක්ක ජොබ් එකට නෙමෙයි මංජු අයියත් එක්ක ෆෝන් ෂොප් එකේ හිටිය කාලයක්. ඒක තමයි මම ලංකාවේ කරේ. ඊට පස්සේ හැමම කියන්නේ මම ඒ ලෙවල් කරලා ලොකු කාලයක් මේ කියන්නේ වැඩි කාලයක් ලංකාවේ හිටියේ නැහැ. හැමම මම මේ කොරියන් ගියා. මම ලංකාවේදී මගේ තාත්තගේ බිස්නස් එකක් හැන්ඩල් කරගෙන හිටියා. ඒක ඉතින් කරගෙන යන්න බැරි වුණා මට. ඊට පස්සේ තමයි මෙහි ආවේ. ඔව්. ජොබ් කොහෙවත් වෙන තැන්වල වැඩ කරලා නෑ මම නම් ලංකාවේදී. ඔව් යත්නේ වැඩි කාලයක් මම මේ හෙටෙද්දිත් අවුරුදු 22ක් කොහෙද මට. ඔව්. එතකොට අපි දෙන්න දැන් ඉන්නේ රට කොහෙද කියලා අහලා තියෙනවා. දැනට අපි දෙන්න මේ ඉතාලියේ මිලානෝ වල. ඉතාලියේ මිලානෝ වල ඉන්නේ. ඊට පස්සේ අහලා තිබුණේ අවන්තයේ ඔයා ඉස්කෝලේ ගියේ කොහෙද කියලා අහලා තියෙනවා. ඔයයි මයි දෙන්නම. අපි දෙන්නම ඉස්කෝලේ ගියේ ඇඹිලිපිටිය මධ්‍ය මහාවිද්‍යාලය. අපි ඉස්කෝලේ යනකොට මධ්‍ය මහාවිද්‍යාලයට මධ්‍ය මහාවිද්‍යාලයට තමයි මම යද්දි තිබුණේ. ඊට පස්සේ මම මේ අවුට් වෙන්න ටික කාලයකට කලින් තමයි නම වෙනස් කරේ ඇඹිලිපිටිය ප්‍රෙසිඩන්ට් කොලේජ් කියලා. දැන් තියෙන ඇඹිලිපිටිය ප්‍රෙසිඩන්ට් කොලේජ්. අපි දෙන්නගම ඉස්කෝලේ එක තමයි. ඉස්කෝලේ තමයි ඉතින් සුන්දර මතක ගොඩක් තියෙන තැන ඉස්කෝලේ.
අහපු ප්‍රශ්නකටත් උත්තර තියෙනවා එතනම අපි දෙන්න හම්බුනේ කොහෙදද කියලා. අපි දෙන්න හම්බුනේ ඉස්කෝලේ තමයි. අපේ ආදර කතා පටන් ගන්නෙත් ඉස්කෝලේම තමයි. ඔව්. අපේ ආදරයට අවුරුදු කීයක්ද කියලා අහලා තිබුණා. අවුරුදු දැන් කීයක්ද? අවුරුදු ගාන නම් මතක කියන්නේ එහෙම අවුරුද්ද කියන්න හදාගෙන ඕනේ. මට මතක විදිහට 2008 නේ 8 2008 ඔව් ආදර කතා ඔව් අවුරුදු 18ක් දැන්. වයසුත් භාගයක් වගේ. භාගයට වැඩි අවන්තයි. අවුරුදු 18ක් හරිනම් මට මේ සම්මානයක් දෙන්න. ඔයාට විතර? ඇයි? ඔයාට විතර සමාන? ඔයාට තෝරන සම්මානයක් දෙන්නම් ඉතින්. එතකොට වෙඩින් එකේ විස්තර තමයි ඊළඟට අහලා තිබුණේ. වෙඩින් එකේ විස්තර මම කියන්නම්. ඔයා කියන්නේ. වෙඩින් එකේ විස්තර කියන්නේ ප්ලෑන් කරපු විදිහ වෙන්නේ නැති අහලා ඇත්තේ. ප්ලෑන් කරේ මායි මෙයාගේ ලොකු නංගි දෙන්න. මම මෙහි ඉඳන් ලොකු නංගි ලංකාවේ ඉඳන් මාස 3ක් වගේ පොඩි කාලෙකින් අපි වැඩේ කරගත්තා නේද? ඔව් මම කොරියාවේ ඉඳලා ලංකාවට එන්න මට පොඩි කාලයක් අර මගේ වැඩ ටික ඒ කාලය ඇතුළත තමයි මේ ඔක්කොම ටික ප්ලෑන් කරගත්තේ. ඔව් අපේම කට්ටිය තමයි ෆොටෝ ගන්න වීඩියෝ කරන්න ඔක්කොටම අපේ ගමේම ෆොටෝග්‍රැපර් මගේ ගෙවල් ගාව මේ විරාජ් මල්ලි වලට කිට්ටුයි. අපේ ගෙවල් ගාව අපේ මල්ලිලා. ඔව් මල්ලිලා. අපේ ඉස්කෝලේ ඒ කට්ටිය එතකොට මට ඩ්‍රෙස් කළේ කවුද කියලා අහලා තිබුණා. එතකොට මට ඩ්‍රෙස් කළෙත් මගේම ඉස්කෝලේ අක්කා කෙනෙක් ඉරේෂ් අක්කා. එතකොට ඔය ටික තමයි ඉතින් ඇඳුම් පැත්ත මට බාර දුන්නා. ෆයිනෑන්ෂල් පැත්ත මම බාරගත්තා. ඇඳුම් හැමදේම මයි මෙයාගේ ලොකු නංගි එකතු වෙලා මම හිතුවේ ලස්සනට කරා. ඔව් අපි ක්ලාස් හොඳයි හොඳට අපි හිතුන විදිහට වෙඩින් එකේ වැඩ ටික වුණා. ඒකටත් වැඩිය ලස්සනට තිබුණානේ. ඔව් මම ඇත්තටම මේ වෙඩින් එකේ මේ මම මොකද අදින ඇඳුම කියලාවත් එදාට අදින ඇඳුම කියලා මම දන්නේ නැහැ. මෙයාලා තමයි ඔක්කොම ප්ලෑන් කරලා තිබ්බේ. මට ගිහිල්ලා පොඩ්ඩක් මේ මෙෂර්මන්ට් දෙන්න තමයි මෙෂර්මන්ට් දෙන්න ගිය දවස් තමයි මෙයා මේ මගෙන් අහන්නේ මොකද්ද ඩ්‍රෙස් මොන විදියටද කලර් මොනවද ඔක්කොම මගෙන් විස්තර ඇහුවේ. මේ තව දෙයක් මේ ඔයාලගේ ලොකු නංගිට තමයි කියන්නේ වෙඩින් එක දවසේ ඔක්කොම මේ වැඩ ටික බාර දීලා තිබුණේ නේ. ඔව් සියලුම වැඩ කටයුතු ඉෂාන් මෙයාගේ යාළුවයි ලොකු නංගි ඉදින්නත් මතක් කරන්න එපා. ඔව් අනිවාර්යෙන්. එතකොට අපි දෙන්නගේ වෛරල් ගියපු වීඩියෝ එකේ විස්තර අහලා තියෙනවා. ඒක ප්‍රැක්ටිස් කරපු එකක්ද? එතකොට මම ඩ්‍රින්ක්ස් අරගෙනද ඉන්නේ? ඒ වගේ විස්තර අහලා තිබුණා. ඔව් ඒක ප්‍රැක්ටිස් කරපු එකක් නන් නෙමෙයි. ඒක ප්‍රැක්ටිස් කරපු එකක් නෙමෙයි. ඒක අපි දෙන්නගේ වෙඩින් එකේ මෙයාගේ හොඳ මෙයාළුවා දීපු රැග් එක. ඔව් ඒක රැග් එක ඒ සින්දුව ඒ වෙලාවේ අර මේ අපි අර මේ මට හිතෙන්නේ අර ලස්සන වීඩියෝස් ටිකක් තියෙන්නේ අපි අර මේ ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ කියන්නේ ඕක අර වෙඩින් එකක් ගන්න එහෙම හිත ඉඳලා එහෙම ඔය ටික මේ වෙලාවේ ඒ දානේ අපේ මේ ඒ කියන්නේ වෙඩින් එකේ කියන්නේ දැන් ඒක ඒ ටික ලස්සනට වුණාට පස්සේ වෙඩින් එකේ වැඩ ටික ලස්සනට වුණාට පස්සේ මේ අර අපේ හිතට දැනෙච්ච මේ සතුට තමයි අර වීඩියෝස් වලින් ඔයාලට ලස්සනට පේනවා ඇත්තේ. ඒ කියන්නේ වෙඩින් එක ඉවර වෙන කිට්ටු වෙනකොට අපි දෙන්නටම මාරම පිට්ටි ඉතින් අර හැමදේම ලස්සනට වුණානේ ඉතින් වැඩ ටික. ඒක තමයි අර මේ ඒකයි ඉතින් අපේ මේ විරාජ් මල්ලි මේ තරු මල්ලිත් මතක් කරන්න ඕනේ දෙන්න. ඉතින් අර හොඳ වීඩියෝස් ටික කරන් තියෙන නිසා තමයි ඉතින් ඒක වෛරල් යන්න හේතුව. අනිත් එක මතක් කරන්න ඕන මේ ඉෂාන් බුද්ධික මගේ යාළුවා. එයාට මේ එයා රැග් එක දීප් එකෙන් තමයි ඒ ටික මේ වෛරල් ගියේ. මේ අපිට මෙහෙම වීඩියෝ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මම ඩ්‍රින්ක්ස් අරගෙන දින්නේ කියලා හල්පිප නැහැ. මම ඩ්‍රින්ක්ස් ගන්න.
එතකොට ඒ සින්දුවත් එක තියෙන සම්බන්ධයන් ඒ සිින්දුවත් එක සම්බන්ධයක් තියෙන මට නන්න මේ ආශීට තමයි සිින්දුවත් එක සම්බන්ධයක් තියෙන මගේ සින්දුවට අපි දෙන්නම් මේ ආදරය කරන කාලේ මගේ සින්දුවට හරි ආසයි. ඉතින් ඒක තමයි තින්නේ. ඒක අර ලස්සන මේමකද වචන ටික මේමගන්න ඔබ මා සතු කරගන්න අධිටන් කරලා ඔබ මා සතු කරගමි මම අධිටන් කරලා අන්නෝක තමා මේ තමයිඉතින් මං ඉස්සරඉතින් එක කියනවා ඒක මේ ඒක ඇත්තටම රැග්ග එකක් විදියට දෙන්න හේතුව මම ටිකක් මේ ඒ සිින්දු ටිකක් අහනවා අඩුයි ඒ කාලේ හැටියට මේ ටිකක් මේ ඒ සිින්දුවට මම වැඩිය කැමැත්තක් නෑ මේ ඉතිං ඔය මෙයා සිින්දුව කියපු නිසා මං ඇත්තට මේ සිින්දුව දවස්සල දන්නේ නෑ මොකක්ද සිින්දුව කියලා කවුද කියන්න කියලවත් ඇත්තරම මම එක මේ දැනගෙන හිටිය නෑ ඕක මේ අප අය කෙනෙක් ඉන්නවා මේ ඒ අයගාව සිින්දු කලෙක්ෂන් එකත් තිබුණා මං එක ගිල්ල හෙව්ව මොකක්දේ සිින්දුව කියලා එතකොට තමා මේක මේ අජිත්මුතු කුමාර මහත්නක සිින්දුවක් කියරිවරලා මේ මට එතන මේ ඒතන ඒක දැනගත්ව එක තමා මේ ඔයිශාන් බුද්ධික මගේ යාළුවා කාලයක් මතක තියන් ඉදලිවරලා මේ වෙදින්න එක රැග් එක විදිට සිින්දුවද දාලා අපි දෙන්නට ඩාන්ස් කරන්න කෙලෙකි එවෙත් අපිට චිට්ටිකක් ගෙනත් දුන්නා ඒකින් එකක් තෝරලා ගන්න ඕනෙ කිරිවර වෙලා ඒක තමයි අපේ අපිට දෙන රැගක මොකක්ද කියලා තියෙන්නේ ඒක තියල තිබේ සිින්දුවකට ඩාන්ස එකක්නේ චිට්ටොකගෙම ලියල තිබල තියෙන එක ඒක තමා ලියල තියන්න චිත් පහක් තිබුණලු ඒ චිත් පහම ලියල තියන්නේ එකමලු යන මමත් ඉතින් මේ වෙන කැන රැක් දෙනකොට ඉතින් හරි අමුතු රැක්න දෙන්න ඉතින් මම එක පාට ඒ වගේ දෙයක් ඉතින් කමක් නා ඒ වගේ දෙයන්නම් කමන්න ඇක ඉතින් නෝමල් දෙයක් නිතින් ඒම ඉතින් ටක්ගාල වැඩට ඕකේ ඩාන්ස් ටංගෝකේ කියලා පටන්කර්ත සිින්දුව දැම තමයි මතක් වුණේ එතකොට ඒටික තමයි වෙඩින්න එකෙන් හල තිබුණේ ඊට පස්සේ හල තියන්නවන්තයි ඉතාලියට මුලින්මාවේ කවුද කොහොමද කියලා ඉතාලියට මුලින්මාවේ හශී මෙයා ඉතාලියට ආවේ දවස්සර විසිට් වීසයකින් තමා ඉතාලියට ආවය මෙයා මේ ඉතාලියට විසිට් වීසයකින් එය විල්ල තමා මෙයා මේ දෙවල් තනියම කරගෙන මාවත් ගන්න පුළුවන් තැනට මේ ඒවැට ටික් කරගත්ත මෙයා ඉතාලියට වී අදදස් හත්තේ මංආවේ ඒක ගැන ගොඩක් කට්ටියවන්තයි වීස එක කොහොමද මෙහ හදාගත්තේ විස්තර හල තිබ්බා මේ වීඩියෝ එක එටික කියන්න දිග එහින්ද එක අපි වෙන වීඩියෝ ඊටත් වැඩිය මේ ඔය ලොකු ලොකෝය මේ ඉතාලියට එන්න නීති ඒවා හෙම ඉතින් අපි දන්නෑන අපි සාමාන්‍ය කැනේ අපිටර මේ ඒ දවස්සල විදියට අපි එක මේ හදාගෙනාවට දැන් ඉතින් මොනමනවගේ දේවල් තියනොත් කියල හෙම ලොකුවට අපි ඉතින් හෙම දන්න නෑ ඉතින් එක නිසා රහෙම වීඩිය එකක් කරලා මේ මිනිසුන්ට කියන්නත් මේ විදිට ඉතාලියට එන්න මේ විදිට ඉතාලියන්න කියලා එක නිසා අපි ඒක පොඩ්ඩක් එක පස්ස කාලක ආපු විදිිය ඔන්නන් අර කියන්න වීඩ එකක් කර විදිහ කියන්න මේ එකින් විඩිය එකක් කරගෙනන්න එතකොට දැන් ඉතාලිය දෙන්න මොනවද කරන්නේ දැන් ඉතාලී මේ ඉතාලියට ඇවිල්ල මම අවුරුද්දක් විතරනකම් අවුරුද්දක් අවුරුද්දක් හමාරක් වගේ වෙනකම් මම ජොබ්දක් කරන කියන්නේ පාට් ටයිම් කියන්නේ පූල් ටයිම් ජොබ් යන්න පොඩි පොඩි මොනහරි ඔය හම්බෙන කලීනින් ජොබ් තවට රෙස්ටරන්ට් එකට ගියා දවස් දෙකක් වුණා කලීනින් ජොබ් එකක් තිබුණා ඒව තමා කර හිටිය ඊට පස්සේ මම ඉස්කෝලි ගිය මේ චිපියානේ චිපිය එකේ මම ඉස්කෝල ගියා එක මේ ගැන් ඒවන් ඒට මේ ඒක්සෑම් දෙක කර ඒ දෙක මේ ඉස්කොල් ගිලිගෙන ගත ඒ දෙක පාස් වුනා මේ ඊට පස්සේ බීවන්න එකට ක්ලාස් යන්න පටන් ගන්න හදනකොටම මට මේ ප්‍රේන් ඉතාලිය එක ට්‍රේන් ඉතාලිය මේ ට්‍රේන් ස්ටේෂන් එක මට මේ ජොබ් එකක් කම්බුණා ඊට පස්සේ මේ ඒකට ගියා
ඒකට ගියපු නිසා මට මේ B1 මේ එකට ඉස්කෝලේ යන්න බැරි වුණා, ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඒකේ මම මාස 8ක් විතරනේ, 8-9 මාස 9ක් වැඩ කළා. මාස 9ක් ඒකේ ජොබ් එක කරා. ඊට පස්සේ කට්ටිය මේ ජොබ් එක පර්මනන්ට් කරේ නෑ, මේ ප්‍රොබේෂන් පීරියඩ් එක තමයි හිටියේ. ඊට පස්සේ ආයෙම ජොබ් එකක් නැතුව ගෙදරටලා ඉන්නකොට මම දැන් කරන ජොබ් එක හම්බුණා මට. දැන්ට මම කරන්නේ කුස්තෝදයක්. මෙහි කියන්නේ කුස්තෝදය, මෙහි කියන්නේ කුස්තෝදය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක්ද ඒකට කියන්නේ ඇයි? අපාර්ට්මන්ට් එකක කරනවා. අපාර්ට්මන්ට් එක රිසෙප්ෂන් වගේ එහෙම ඒක අපාර්ට්මන්ට් එක මේ බලා ගන්න තමයි තියෙන්නේ මට. ඉතින් මට එන කට්ටියව චෙක් කරන්න. ඔව් වෙන ඒ කියන්නේ ඒකට ඇතුල් වෙන කට්ටිය කවුද, ඒකට එන ඔය කුරියර් සර්විස් එකෙන් එන ඒව ගන්න අන්න එහෙම ඒක තමයි මගේ ජොබ් එක. දැනට මම කරන ජොබ් එක. මම මෙහි දැන් මේ ආවට පස්සේ මම පටන් ගත්ත කෝස් එකක් කරන්න. ඒකත් එක්ක පුළුවන් විදිහට තමයි ජොබ් කරන්නේ. පාර්ට් ටයිම් තමයි. ගොඩක්ම හම්බෙන්නේ බේබි සිටර්. එහෙම නැතුව ක්ලීනින්, එතකොට වේටර් ඒ වගේ ජොබ් හම්බෙන ඒවත් කරනවා. ඒක තමයි ඉතින් කෝස් එකත් එක්ක මට ටයිම් ගැලපෙන විදිහට වැඩ ටික කරගෙන යනවා. කෝස් එක ගැන විස්තර කියනවද? ඒක ඕන. කෝස් එක ඔව් අහයි ඊට පස්සේ කෝස් එක හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට ඩිප්ලෝමා එකක් ගන්න කෝස් එකක් කරනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ ආදරෙන් ජීවත් වෙන ලංකාවද ඉතාලියද හොඳ? ආදරෙන් ජීවත් වෙන නම් ඉතින් ලෝකේ හැම රටම හොඳයි. ඉතින් ලෝකේ කොහේ වුණත් කමක් නැහැ ආදරෙන් ජීවත් වෙන්න. ආදරෙන් ඉන්නවනම් ආදරෙන් ඉන්නවනම් ලෝකේ කොහේ වුණත් කමක් නැහැ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට මේ අහන්නේ ලංකාවේද හොඳ ඉතාලියද හොඳ කියන නිදහස මම හිතන්නේ මට හිතෙන විදිහට මම හිතනවා ලංකාවට වැඩිය ආදරය කරන්න සෑහෙන නිදහසක් තියෙනවා මේ ඉතාලියේ. කියන්නේ හැමදේම මාර පුදුම නිදහසක් තියෙන රටක් මේක. මේ ඒකයි මෙච්චර විදේශිකයොත් මේ ඉතාලියට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ මට මම දැකපු විදිහට ඇත්තටම හරිම නිදහස් රටක් මේ. ඒක තමයි මේ අහනවා ඇත්තේ. මේ කියන්නේ ආදරය කරන්නත් ලංකාවට වැඩිය ඉතාලිය හොඳයි. මොකද අර වගේ මේ මම හිතනවා ලංකාවේ දහස වේ ඉතාලිය දහස එක ගත්තම ඉතාලිය හොඳයි ආදරය කරන්න. ඒක තමයි මගේ උත්තර. හෂිගේ උත්තරේ කොහොමද? හෂි හිතන්නේ. නෑ මමත් හිතන්නේ මම නම් හිතන්නේ මේ ආදරය කරන්න කොහෙත් හොඳයි. මෙහෙම ඉතින් බලන අය මොන විදිහට බැලුවත් ආදරය කරන්න පුළුවන් ඕන කෙනෙක්ටනේ. ආදරය කරන්න ඕන කෙනෙකුට නෑ සමහරව අර හිතනවනේ වෙන අය කියන දේවල් මොනව කියයිද අපිට එහෙම කියලා. මෙහෙ ඉතින් ඒ අතින් බැලුවම ඉතින් ටිකක් නිදහස් වැඩි. නෑ ඉතින් අර ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අවුරුදු 16 අවුරුදු දැන් 16 17 වෙනකොට මෙහෙම ආදර සම්බන්ධතා ගැන කතා කරනවා නම් ඉතින් මේ ඒව ඉතින් නෝමල්. මෙහෙ ඉතින් ඒවා එහෙම ලොකු දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා මම හිතනවා මෙහෙ සාමාන්‍ය ආදරය කරන්න සෑහෙන නිදහසක් තියෙනවා. එතකොට අහලා තියෙනවා වන්තයියේ ප්‍රශ්නයක් අහලා තියෙනවා හස්බන්ඩ් අහිංසක වෙනවටද කැමති ටිකක් තද ආදරණීය කෙනෙක් වෙනවා. ඒක ඔයගෙන් අහලා තින්නේ. හස්බන්ඩ් මේ විදිහට වින්නවට තමයි මම කැමති. මේ හස්බන්ඩ්ට තමයි මම කැමති. මම මේ මිටියට හරි දරුණ. අහලා තියෙන දෙන්නකින් වැඩිපුර තරහ යන්නේ කාටද කියලා. ඒක නෑ ඉතින් ඔයාලට සම්මාන දෙන්න ඕන. තරහ යන්නේ කියන්නේ තරහ යන්නේ කාටද කියලා නෙමෙයි. කියන්නේ එහෙම යන වෙලාවක් නේ හැම වෙලේම තරහින් ඉන්නේ. ඇත්ත කියන කට්ටිය හිතයි ඇත්ත කියනවා තමයි. මේ ඇත්ත තමයි. තරහ වුණාම රණ්ඩු වුණාම මේ සිත්ල් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඔයා උත්තරයක් දෙන්න. සෙටල් වෙන්න ඉතින් සාමාන්‍යයෙන් ඔය ආදරය කරන කාලේ නම් මට දැන් මතක් වෙන එක මම කියන්නේ කොරියාවේ අපි දැන් ඉතාලිය කොරියාවේ ඉන්නකොට ඉතින් උදේ තරහ වුණොත් හවස් වෙද්දී ආයේ කතා කරනවා. ඉතින් ඔය එහෙම ලොකු දැනටත් එහෙම තමයි.
එම ප්‍රශ්නයන්න දැම්ම තරහ වෙලා ඉන්න ඉටවස අයමට කතා කරන ඒ ගැන සෙටුල් වෙන්න කවුද කියල හෙම එකක් නෑ මන ඉතින් කොයි වෙල චෙටල් වෙලා තමයින්න එකට රති මට මුලපු එක ගානක් නෑති එතකොට වයසට යද්දි ලංකාවට එනම දහනවාද ඒක වයසට අද්දී ලංකාවට ඔයා මොක වයසට ඇති ලංකාවට යනවා මෙහම තීරණය කළ නෑ ඉතින් තීරණ කරන්න බෑනමෙන් කියන කට්ි කට්ටිය කියන දේවල් එක් අපි දෙන්න මේ දැනට හිතාගෙනන්නේ මේ මෙහෙම සෙට්ලු වෙන්න කියලානේ ඔවු ඉතාලී ජීවත්වෙන්න කියල තම හිතාගෙනින් ඉතින් කොහමුණත් ඉතින් අපි මේ විදේශිකවන අපිට යන්න කියල කිවෝත් ඉතින් යන්න වෙන ඉතාලියෙන් ලංකාවට යන්න කියල කිවත් අපිට යන්න වෙනවා එතකොට වයසට යනකොට ලංකාවට යනවද කියෙන් ගෙන අපිට ඉන්න දුන්නොත් දිකට මිට දුන්නොත් ඉන්න මේ කියන්න මම කියන්න මේ අපිට මේ හම්බෙන කට්ටිය කතා භාගන කට ඉතාලිය ටික කාලයක් හිටපු කට්ටිය කියන්නේ මේ එහෙම තමාලු තරුණ කාලය කට්ටිය අතිතාගෙන හිටිය මෙහෙම දිගටම ජීවත්ත නොකිල ඉතාලී ඒ වනාට ටිකක් වයසට යනකොට හිතනවලු ලංකාවට ගිල ජීවත්තු නානම් හොඳයි මොකද මේ අපිට මෙහෙ අර මේ එකට මොකක්ද කියන්නේ ආර්ථිකය පැත්තෙන් හොඳට තිබුණට මේ අපිට මේ සෑහෙන දෙවල් මගේ ඇරල තියනෝ කියල කාලයක් යනකොට ඒක නිසා මේ ලංකාට යන්න තිබුණ හොඳයි කියල තම මෙහ කාලයක් හිටපු කට්ටිය ඔය දෙතුන් කැනෙ තුන් හතර දෙනෙක් මට එක කියලා තියෙනවා ටිකක් හිටපු කටිය කැනය එකටිය යයිද නැද්ද කියල මම දන්න වනට මටහෙම ඇහිල තියෙන ටිකක් වැඩිපු ඉතින් අපිත් මෙහේදිකට මේ දීත ලංකාවට ඒද කියල ඉතින් එක එතකොට හලතිනවන්තයේ මේ අප දෙනට සිටිසන් තියෙන නෑ අපි දෙන්නටම සිටිසන් නෑ මෙහටත් නෑ මටත් නෑ අපි දෙන්නට මෙහ ඉන්න පුළුවන් මට දෙන්නට සිටිසන් ඉතාලි භාෂාව හොඳට කතා කරන්න පුළුවන් දහනවා දෙන්නට ඔත් උත්තර දෙන්න ඉතාලි භාෂාව දෙනටම කතා කරන්න පුළුවන් හැබැයි මමනං මේ ස්කොල ගිහිල නෑ ස්කොල යන්න තුව නිකං ඔය විඩියෝ බල්ලර හිමහෙම මෙයා තරම්මට ග්‍රමටිකල් පැත්ත නෑ එනට මෙයා හොඳට කතා කරනවා කියන්නේ මෙ හොඳටම කතා කරනවා මේ මට ගොඩක් මේ කතා කිරීම හැකි අනහලති නද මට මේ ටිකක් මේ කතා කරන්න අමාරුයි ඉදලි භාෂාව ගැන මට ටයිප් කරන්න ලියන්න පුළුවන් මේ කතා කරන්න අමාරුයි මේ කොමටියක් මං පොඩක් කතා කරන්න ලජ්ජයි කඩුයි එක නිසා මට මේ ඉතලි භාෂා මම ටිකක් මේ ආද් ගැන ඒට ප්‍රමාණයට තම මම කතා කරන්න අවසාන ප්‍රශ්න ස්ත්‍රීවාදය ගැන මොකද හිතන්නේ කියලා සමානයි සමාන තමම සමාන ඒක ගැන අත්තරම ලොකූ දේවල් කතා කරන්න නෑ අපිට නම් මම නං හිතන්නේ දෙන්නටම දෙන්න ගෞරව කරලා එහෙම ඉන්න ඕනි කියලා පිරිමි කට්ටියත් ගෑනු කට්ටිය මත් එම තම හිතන්න ඉතින් හෙම වෙනසක් කරන්න ඕන්න නෑ කියලත මගේ හිත ඕ අපෙන ලංකාවේ ෆැමිලි වලත් එහෙම අයිනේ දවන්තයි එහෙම වෙනසක් නෑ නතින්නේ අයින්ද අපිට ඒක කිසිම මේ වෙනසක් එයා හල තියෙන විදිහට මේ මෙහි රටේ තත්වෙත් කොහොමද කියලා විදිහට තමයි හල තිබ්බේ ඒගැන ලංකාවේ මෙහි දෙකීම කොහොම දෙකීලිවල වෙලා අපේ අදහස මෙහෙම හැම එකක් නෑන ජෝ ලංකාවෙත් වෙනසක් නෑන ජෝජෝමලෝ නන අකමැතිත් ඕ මෙහ ලංකාවේ මෙමද ඉතලි ගෑම කෙනෙක්නේ ඒකට දෙන තියෙන උත්තරේ දෙගොල්ලුන්ටම ගෞරව කරලා ඉන්න ඕනේ නොක තමන් උත්තර ප්‍රශ්න දීවරයිද ප්‍රශ්න ඉවරයි ප්‍රශ්ටිය ලියාගෙන තිබෙනට තව තිබුණ දර මේක තින්න YouTube කියන අපි දන්න පෝස්ට එක ඒක හල තිබුණ ප්‍රශ්න ටික තමයි ති මේ තාම ඉතින් පොඩි ප්‍රමාණයක්
අපි හිතනවා අපි හරියට උත්තර දුන්න කියලා. මේක අපේ මේ පළවෙනි පළවෙනි වීඩියෝ එක. ඔව්. පළවෙනි වීඩියෝ එක ටිකක් ඉතින් කතා බහ කරනවා එහෙම ටිකක් මේ පාඩුව ඇති ඔමුත් මේ කැමර එකක් ඉස්සරහටම මගේ වොයිස් එකත් පොඩ්ඩක් වෙනස් වෙනවා පොඩි එහෙම ගතියක් එනවා ඉතින් ඒක ගණන් ගන්න එපා ඉතින් අපි දැන් මේ අවුරුදු අපේ දැන් ওই වීඩියෝ එක වෛරල් වෙලා එහෙම වෙලා ඉතින් අපි අවුරුද්දක් එකමාරක් විතර හිටියා කිසිම කියන්නේ සෝෂල් මීඩියා වල එහෙම මේව කරන්නේ නැතුව TikTok එක විතරයි මගේ TikTok එකේ ඔය අපි දෙන්න පොඩි පොඩි මේව දැම්මට මේ YouTube එකේ එහෙම මොකුත් කරේ නැහැ නිකන් දැන් අපි දෙන්න මේ පොඩ්ඩක් මේ ඉතාලියේ පොඩ්ඩක් මේ නිදහසේ ඉන්න කියන්නේ අපි කලින් හිටිය වගේම අපි දැන් පොඩ්ඩක් සෙටල් වුණා ඔව් ඒක නිසා තමයි මෙහෙම වීඩියෝ එකක් අපිට කරන්න පුළුවන් කියන්නේ නිදහසක් තියෙනවා එහෙම වීඩියෝ එකක් කරන්න නිදහසක් තියෙනවා ඒක නිසා මෙහෙම වීඩියෝ එකක් කරන්නේ මේ ඔයාලා බලන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලගේ මේ ආදරය නිසා තමයි මෙහෙම වීඩියෝ කරන්න වෙලා තියෙන්නේ ඇත්තටම අපේ වීඩියෝ බලනවාට thank you ආදරේ එහෙනම් එහෙනම් අපි ගිහිල්ලා එන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු තව වීඩියෝ එකකින් හම්බෙමු ciao ciao